ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ ඉස්සක් කියන්නේ පයින් යන දවස් පාර එනකොට මේ දියලු නගර කන්දල්ලේ මුදුර හොයන්නේ ඒගොල්ලෝ නේ. ඔබ අර මුදුරට උඩින් වයිද? බෙල්ල දාගෙන කරන්නේ මෙතන. අර ඩ්‍රයිව් කරන එක පස්සේ ඉන්නේ කාර් දිගේ බලන්න. අර කාර් දිගේ බලන්න අර කාර් දිගේ බලන්න. මේක ඕනේ මගේ ඇක්සන් හදලා මෙතන හදාගෙන ඔයාගේ ඇක්සන්. හරියට මෙතන කරගන්න. අර පේන්නේ ලාවුඩේ වල අර පේන්නේ මොකද්ද? කට්ටිය මේක කරා අතර පාර පොඩි ළමයි ගහුවනම් මේ නෑ ලංකාවේ අතර උඩ මං කියනවා. අතර පාර උඩුන් ලාගදෝ ඇලිලි කොතන තියෙන්නේ? මේකන්නේ අර පැත්තේ නෙමෙයි. මේ පැත්තේ එනවනේ. ඔව් මේක තමයි නිකන් මෙහෙම තියෙන නිකන්. මේකක් තියෙන එකක්. ඒක මේ කන්දට වෙහිලි. ඒ කියන්නේ අපි කොමරකන් ඩ්‍රෙස් එකකින් එනවනම් පැක් පැනීවි කරලා අතන ඉන්නන්ද? ඔව්. ඉෂා. මේ පාගම දෙකක් ගන්න. මේ දෙකම එතන යන්න. එකක් ගන්න. ඇලගාවට යන්න. නෑ අරකින් මොකද තියා කිස්මන්නේ ඒක නිසා යන්න පුළුවන් පේ. අර කරකවන්න ඕන නැද්ද? නෑ චුට්ටක් මේවා කරන්න ඕන නෑ. කවුද? මොකක් දිනේෂ්? ආව ඉවරනේ. 360 degrees නෙමෙයි ඊට වැඩි වගේ. දම්බරකන්ද නියම ලකින් හම්බෙන්නේ ආවද? ඒක දම්බරකන්ද උඩ කොට හිටියේ නේද? ආ. ඒක ඉතින් කළු පාටක් තියෙන. ඔව්. ලස්සන ගලින් මේවිච්ච වලක්. ඉදම කෑවේ. අර අරින්නේ අර ධනුෂ්ක කියලා පොරක් එකක් කරලා දුන්නා. ආ. ඒතර හැල්ල පල්ලයට කකුල් දෙක දාලා ෆොටෝ එකක් ගන්න. මෙතන ඉන්න අපිට මෙතන ඉන්න ෆොටෝ එකක් ගෙහුවනම් එතනට එනවනම් මෙහෙම උඩ නගින්න නැත්නම් අරගෙන බහින්න පුළුවන්. ඉතින් උඩින් බහින්න පුළුවන්. උඩින් බහින්න පුළුවන්ද? ඔය මේ පාර දිගේ උඩට ගිහින් උඩින් තමයි බලන්නේ. අපි එතෙන්ට එන්න පුළුවන් පාරකුත් තියෙනවා. පාරක් තියෙනවා. තියෙනවද පාරක්?